Hi guys, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා ටික අන්බොක්ස් කරන්න අරන් ආවේ සුපිරිම RC high speed vehicles එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා පහළ තියෙන bell icon එක click කරලා වීඩියෝ එකේ ඉස්සරහට යමු කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් guys එහෙනම් ඉතින් අපි මේක අන්බොක්ස් කරමු. ඉතින් මේක මට AliExpress එකෙන් රුපියල් 7800කට වගේ පුංචිම මුදලකට තමයි මේ RC high speed vehicles එක ආවේ. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් තාමත් ඉතින් මේක රැපින් කඩලා නැතුව තියෙන්නේ. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ ආකාරයෙන් තමයි තියෙන්නේ. ටේප් ගහලා හොඳට රැපින් කරලා තමයි AliExpress එකෙන් අපිට මේක ආවේ. ඉතින් වැඩි කතා නැතුව ඉතින් අපි මේක අන්බොක්ස් කරමු. Wow guys, ඉතින් පට්ට ඉතින් vehicles එකක් තමයි. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මෙතන ස්කයිඩින් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ අතේ බලෙන් තමයි මේක control කරගන්න පුළුවන්. ඒ වගේම remote එකකුත් මේකට තියෙනවා. ඉතින් හරි guys, ඉතින් අපි මේක ඉතින් unbox කරමු ස්කයිඩින් කියන සුපිරිම high speed vehicles එක. ඉතින් මම මෙන්න මේ විදිහට ටේප් දෙක දෙපැත්තෙන් ගලව ගන්නවා guys. ඉතින් ගලව ගත්තට පස්සේ ඉතින් අපි මේ box එක unbox කරලා ඉතින් අපි මේ ආදියට ගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් box එක open කරනකොටම පොඩි book එකක් තියෙනවා. ඉතින් guys, ඉතින් මේක ඉතින් ඇත්තටම තියෙන්නේ කොහමද මේක වැඩ කැලේ ටික ඒ වගේම මේක කොහමද කනෙක්ට් කරගන්න ආකාරය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඉතින් අපි ඒක පැත්තකින් තියලා ඉතින් guys, ඉතින් මේක ගමු ඉතින් අපේ RC high speed vehicles එක. ඉතින් wow, ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් ඉතින් සුපිරියක්ම තමයි. ඉතින් මේක ඉතින් AliExpress එකේ ගෙන්නව ගන්න බැරි කට්ටිය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඉතින් ඒ වගේම මගේ WhatsApp group එකට join වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. පල්ලෙහා තියෙන link එකකින් ගිහලා අපිට ඉතින් හම්බෙලා තියෙනවා 7.4ක බැටරි එකක්. ඉතින් guys, ඉතින් මේ බැටරි capacity එක 7.4. ඒ වගේම ඉතින් හොඳ බැටරියක් තමයි ඉතින් 7.4 කියන්නේ. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මම ඉතින් මේ විදිහට box එක ඉතින් අයින් කරලා අපේ vehicles එක එළියට ගන්නවා guys. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අත් control එකකුත් මේකට හම්බෙලා තියෙනවා. ඉතින් smart watch එකක් වගේ තමයි ඉතින් මේක අතේ බැඳලා මේක යවන්න තියෙන්නේ. ඒ වගේම ඉතින් අපිට තව remote එකකුත් හම්බෙලා තියෙනවා guys. ඉතින් remote control එකකුත් තියෙනවා. ඒ වගේම අපිට තව USB cable දෙකක් හම්බෙලා තියෙනවා. එකක් තමයි අපේ අතට ඒ control එකට ඉතින් තියෙනවා මෙන්න මේ විදිහට පොඩි pin charger තමයි කියන්නේ. මේකට මෙන්න මේ විදිහට charge කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම 7.4 බැටරියත් ඉතින් මේ charge කරගන්න USB cable එකක් ඉතින් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් guys, ඉතින් මේක ඉතින් ඇත්තටම කොහොමද වැඩ කැලේ ඉතින් කියලා බලමු. ඉතින් සුපිරියම තමයි ඉතින් guys. ඉතින් මේක ඔයාලට මතක් කරන්න ඕන වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ දේත් ඔයාගෙම කරගන්න පුළුවන්. හැබැයි මේ සැරේ තියෙන වෙනස්ම විදියකට guys. නොදන්න යාළුවන්ට දැනගන්න ඉතින් වීඩියෝ එක share කරන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා ඉතින් පල්ලෙහා තියෙන bell icon එක click කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න යාළුවනේ. ඉතින් මම මේ විදිහට remote එකේ battery ටික දාගන්න remote එකේ පල්ල පනනවා guys. ඉතින් එහෙනම් ඉතින් guys, ඉතින් ඔයාලට දැන් මේක බලා ගන්න පුළුවන් වැඩ කැලේ කොහොමද කියලා. හරි guys, ඉතින් ඔයාලට මේක දෙපැත්තේ මේ shocker දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා ඉතින් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් guys, ඉතින් මේක පත්තම බරක් තියෙන. ඉතින් guys, ඒ වගේම මේක හොඳ කන්ඩිෂන් වගේම තියෙන. ඉතින් AliExpress එකේ ඉතින් මේක මම ගෙන්නෙව්වේ රුපියල් 7800ක් වගේ. ඉතින් ලංකාවේ මුදලින් නම් මේක අන්ට ගන්න බෑ. ඔයාලා ඉතින් දරස් එක දින කට්ටිය දරස් එක ගහලා බලන්න දරස් එකේ ගාන කීයද කියලා. ඉතින් මම මේකට ඉතින් බැටරිය ඉතින් මේ විදියට මේකට සෙට් කරගන්නවා guys. ඉතින් මෙන්න මේක ඉතින් හරි මම මෙන්න මේ විදිහට බැටරිය සෙට් කරගත්ත guys. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ රතු පාට ස්විච් එක on කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට on කරගත්තට පස්සේ
ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බැටරි ඉතින් ඇත්තටම මදි guys ඉතින් ඒ වගේම අපි දැන් මේක රිමෝට් එකටත් බැටරි දෙක දාලා බලමු. හරි guys ඉතින් මම මෙන්න මේ විදිහට මේකේ බැටරි දෙකත් රිමෝට් එකටත් ඉතින් දා ගන්නවා. දාගත්තට පස්සේ මේකනොත් තියනවා ඔන් ඔෆ් කරගන්න හැටි. මම මේකත් ඉතින් ඔන් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් ඉතින් මේක මාර ස්පීඩ් එකක් තියෙන. ඉතින් ඔයාලට මේක දැන් මේ සොකට් දෙකෙන් වෙන දේ බලා ගන්න පුළුවන් guys. ඉතින් ඇත්තටම මොකද මේක වෙන්නේ කියලා. අන්න ඉතින් ඔයාලට ඉතින් ඒ වගේම ඉතින් බලා ගන්න පුළුවන් මේක මේ මැද බොත්තම එබුවට පස්සේ ඉතින් ආයේ අර සොකට් දෙක ඉස්සිලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට මේක බලා ගමු guys. ඉතින් guys පත්ත සුපිරියම්ම තමයි ඉතින් මේක. ඉතින් මේක guys ඉතින් ඇත්තටම ඉතින් යවන්න නම් මේක ඊට මදි මෙතන ඉතින් අපි ඉතින් බලමු ඉතින් ඊට තියෙන තැනකට ගිහිල්ලා ඉතින් මේකේ කොහොමද ඉතින් වැඩ කැලි ටික කියලා. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අත් කන්ට්‍රෝල් එකකුත් මේක හම්බුලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉතින් අතට මේක බැඳ ගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඉතින් මෙන්න මේ පටිය මෙන්න මේ ඇඟිල්ලට දා ගන්න ඕන මේ පොඩි කිප් කැල්ල වගේ මේක. ඉතින් මම මේක මේ විදිහට ඇඟිල්ලට මේක දා ගන්නවා guys. ඉතින් මේකත් ඔයාගෙම කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ස්විච් එක මේකේ ඕන් කරගන්නවා guys. හරි guys ඉතින් මේක දැන් ඕන් වෙලා තියෙන්නේ. guys ඉතින් අපි ඉතින් ඇත්තටම ඉතින් අතින් යවලා බලමු. ඉතින් පොඩ්ඩක් ඉන්න ඉතින් මෙන්න මේ රිමෝට් එකනොත් වැඩ කැලේ ටික බලලම අත් කන්ට්‍රෝල් එකට ඉතින් බලමු. ඉතින් guys ඉතින් ඔයාලට කියන්න ඕන මේක ඉතින් ස්මාර්ට් කා එකක් තමයි ඉතින් සුපිරිම. ඒ කියන්නේ guys ඉතින් මේක ඉතින් අතින් යවන්න පුළුවන් පාලනය. ඒ කියන්නේ අතේ පාලනයෙන් උනත් යවන්න පුළුවන් ස්මාර්ට් කා එකක් තමයි. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේක ඉස්සරහට එබුවට පස්සේ ඉස්සරහට යනවා guys. මම ඉතින් පොඩ්ඩක් අතිනුත් ආයි දාලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ විදිය පටිය බැඳ ගන්න guys. ඔයාලට මෙන්න මේ මැද කිප් කෑල්ල ඉතින් මහපොට ඇඟිල්ල එහා පැත්තේ ඇඟිල්ලට දැම්මට පස්සේ ඔයාලට මේක පාලනය කරගන්න පුළුවන් ඇඟිල්ලෙන්. දැන් ඉතින් ලයිට් ටික පත් වෙලා තියෙන ලයිට් උඩ ටච් කරාට පස්සේ ආයි අර ඔන් ඔෆ් කරගන්න බටන් එක ටච් කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලයිට් ටික දැන් අර සිග්නල් එක වගේ මේකට කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් guys ඉතින් ඇත්තට මේක පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ මං අත එක තැනක තියන් ඉන්නේ නෑනේ guys. ආයේ හින්දා දැන් අරාතෙන් අරක අල්ලනකොට පාත් කරනකොට යනවා guys. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මං ඇත්තට මිට තියෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හැරෙව්වට පස්සේ ඉතින් පැත්තට යනවා. ඉතින් අනිත් පැත්තට හැරෙව්වට පස්සේ guys ඉතින් අනිත් පැත්තට යනවා. ඉතින් එක තැන ඉතින් කරකවන නම් අත පොඩ්ඩක් පල්ලෙහාට දාගෙන ඉන්න ඕන. ඉතින් guys මේ දේ ඔයාගෙම කරගන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් බලපු කට්ටියන්ට ඉතින් තියෙන පුංචි දෙයයි කරන්න. ලස්සනම කමෙන්ට් එකක් දාලා වැඩිම ෂෙයා කරන එක්කනට තමයි මේක දෙන්නේ. ඒ වගේම කමෙන්ට් එකට ලයික් ගන්නත් ඕන. වැඩිපුරම ෂෙයා කරන්නත් ඕන guys. ඉතින් රිප්ලයි එන කමෙන්ට් එකක් විදියට টොප් කමෙන්ට් එකක් විදියට එන්න ඕන. ඉතින් guys ඉතින් අනිවාර්යෙන් ෂෙයා කරන්න නොදන්න යාළුවන්ටත් ඉතින් මේ දේ ඔයාගෙම කරගන්න නම් සුපිරියක්ම තමයි guys. එහෙනම් guys ඉතින් නැවත ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා.